ඇකිලිස් ටෙන්ඩන් එක සිංහලෙන් කියනවනම් ඇකිලිස් කණ්ඩරාව කියන්නේ අපේ කලව පිටිපස්සේ මාංශපේශි යටිපතුලේ අස්තිවලට සම්බන්ධ කරන ව්‍යුහයට. අපි ඇවිදිනකොට, දුවනකොට, පනිනකොට අපි ඇඟෙන් යොදන බලය ඇකිලිස් කණ්ඩරාව හරහා පොළවට සම්ප්‍රේෂණය වෙනවා. මෙතනදී ඇකිලිස් කණ්ඩරාව ස්ප්‍රින්ග් එකක්. එහෙම නැත්නම් දුන්නක් විදිහට ක්‍රියා කරනවා. මේ විදිහට සම්ප්‍රේෂණය වෙන බලය කණ්ඩරාවට දරාගන්න බැරි වුණාම කණ්ඩරාව ආබාධයට ලක් වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනගහනය අතරේ නම් ගොඩක් ඇවිදින අය, ඒ වගේම වාහන එළවීමේ යෙදෙන අය අතරේ මේ තත්ත්වය දැක ගන්න පුළුවන්. ක්‍රීඩාවල යෙදෙන අය අතරේ නම් පැනීම් වල යෙදෙන්නන් අතරේ සහ ධාවනයේ යෙදෙන්නන් අතරේ මේ ආබාධය බහුලයි. හානි වෙලා තියෙන කණ්ඩරාව හොඳ අතර හරව ගන්න නම් කණ්ඩරාවට බලය යෙදෙන අන්දමේ ව්‍යායාම කරලා කණ්ඩරාව ශක්තිමත් කළ යුතුයි.